මේ වීඩියෝ එක බ්ලෂ් වලට ආස කැල්ලම වයින්න. මොන වෙලාවදිද අපි ලික්විඩ් බ්ලෂ් එකක් පාවිච්චි කරන්නේ? ඒ වගේම මොන වෙලාවදිද අපි මේ වගේ පවුඩර් බ්ලෂ් එකක් පාවිච්චි කරන්නේ? ඒ වගේම තියෙනවා මෙන්න මේ වගේ ක්‍රීම් බ්ලෂස්. ඉතින් මේ වගේ ලික්විඩ් බ්ලෂ් එකක ෆෝමියුලේෂන් එක ගොඩක් කලාට එන්නේ water based හරි water gel හරි. ඉතින් මේ වගේ ක්‍රීම් ෆෝමියුලේෂන් එකකට එන්නේ oil හරි wax හරි. ඉතින් මේ වගේ ලික්විඩ් බ්ලෂ් එකක තියෙන ෆෝමියුලේෂන් එකත් එක්ක මේක ගොඩක්ම ගැලපෙනවා no makeup look එකකට. ඉතින් ඒක අර අපේ ස්කින් එකේ හොඳට ස්ටේන් එක හිටිලා හොඳට natural look එකකට අපිට මේකප් එක මේකෙන් දාන්න පුළුවන්. ටිකක් coverage කියන ෆවුන්ඩේෂන් එකක් apply කරාට පස්සේ චුට්ටක් අර dewy විදිහ මේකප් look එකක් ගන්න කැමති කෙනෙක්ට ඔන්න මේ වගේ ක්‍රීම් බ්ලෂ් එකක් use කරන්න පුළුවන්. මොකද ඉතින් මේකේ තියෙන oils wax මේ දේවල් අර ෆවුන්ඩේෂන් එකත් එක්ක ලස්සනට mix වෙලා ගිහලා හොඳ dewy finish එකක් අපිට හම්බ වෙනවා. මේ වගේ ක්‍රීම් බ්ලෂ් එකක ලස්සන finish එකක් ගන්න ගොඩාක් කලාට අපි ෆවුන්ඩේෂන් එකක් අපේ ස්කින් එකේ apply කරලා තියෙන තරමටම හොඳයි. ඉතින් ඔන්න අන්තිමටම powder blush. මං ගාව ගොඩාක්ම තියෙන powder blushes තමයි. ඉතින් මේ වගේ powder blushes හදලා තියෙන dry pigments වලින්. ඉතින් මේ වගේ powder blush අපිට පාවිච්චි කරන්න පුළුවන්. full coverage makeup look එකකට යන්න කැමති නම් මේක හොඳම finish එක ගන්න පුළුවන්. powder එක apply කරලා මේක apply කරොත් තමයි. මේක හොඳටම වැඩ කරන්නේ powders උඩ. ඔය makeup එක කරලා powder කරලා ඉවර වුණාට පස්සේ මේ වගේ powder blush එකක් උඩින් use කරන්න. එතකොට ඒකේ ලස්සන finish එකක් එනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම කියනවා ඔයාලට තියෙන dry flaky skin එකක් නම් ඒ වගේම mature skin එකක්. ඒ කියන්නේ චුට්ටක් මේ මොනේ රැලි ගැන්වීම තියෙනවා නම් මේ වගේ powder blush එකකට යන්න එපා. ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ dewy finish එකක් යන විදිහට cream blush එකක් පාවිච්චි කරන එක. ඉතින් පල්ලෙහාන් comment එකක් දාගෙන යන්න මේ જાති දෙකෙන් ඔයාගේ favorite blush type එක මොකක්ද කියලා. ඒ වගේම මේ වගේ තාත් videos බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව follow කරගෙන යන්න.